दीप दीप पाद 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 हित भूत भूत निकराकरं मार मार पार राज राज सूर मोली मोली सनराम रंग मोग मोग ताप तेज तेज वार मोली मोली सनराम रंग मोह मोह माद वीर वीर बाल दम्म दम्म पनमामहं ओग ओग माति ज्ञान ज्ञान सोवी नीत नीत विमलम्भवं धीर धीर दार नाथ नाथ सूत सोम सोम सुगतो रसं राज राज नीज बाव बाव सान राम राम सुगतो रसं जाति जाति बाव दुख दुख गात संग संग पनमामहं පින්වත්නි තුනුරුවන් බැති සිතින් හදවතින් නිදන් කොට නැමද මේ ලස්සන සන්ධ්‍යාවේ මම අද ඔබට කියා දෙන්න සූදානම් වන්නේ කච්චාණී ජාතක කතා පුවතයි අසන්න සවන්පත් විවර කොට මේ කවිබණ දේශනාව භාවයෙන් භාවය පාසු කරමින් සාසර කෙත රැඳෙමින් ජීවිතේ දුක සතුට මාත අනුභව කරන් සතුටින් පිසුනු වාත අම්මයි තාත්තයි සහ එක පුතෙකු ඇත පින දහමටම සුපුරුදු ඉඩ තාවත් ඇරේ පාපය ඔවුන්ගේ මානසින් ඊව
ඉවත් කෙරේ මේ සිදුවීම සිදු වෙයි පෙර සැවැත් උරේ තබමින් තිර ලෙසට යුතුයකම් ආවිත් කරේ සංසාරේටම දාමින් රැක වරණ පතා යහපත් ලෙසට මනසින් හරි කරුණෝ ගොතා බුදු හිමි වඩින්නට තෙරුවන් සරණ පාතා හැම දවසකම බෙහෙරට යයි තරුණ පොතා පින්වත්නි බොහෝම ගුණවත් මේ තරුණ දරුවා තමන්ගේ අම්මයි තාත්තයි ආදරයෙන් රැක බලා ගන්නවා ඒ වගේම දිනපතා බුදුරජාණන් වහන්සේ දකින්නක් ගියා බණක් ඇහුවා ඒ අවාසනාවකට එක්තරා දවසක දුක්බර සිදුවීමක් මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා අසන්න දෙසවන් යොමාගෙන සේනහස ඇතක් ආයුරින් නීව සේනේක ඒවා වෙනස් වී මාතු වෙන වාසෝක පුරවනෝ නොහැකි ආඩුවක් තන ලානේක මියයි තාත්තා නොසුයිතු දාක පින්වතුනි දුක් වේදනා හිතේ දරාගෙන මාස කිහිපයක් ගත කරපු අම්මයි පුතයි නැවතත් ජීවිතයට මුහුණ දෙද්දී අම්මා පුතාට මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා ඔයා තනියම ඔහොම හිටියොත් මා නැති දවසක මගේ රත්තරන් පුතා තනි වෙනවා ඒ නිසා දැන් විවාහයක් කරගන්න සුදුසුම කාලය කියලා අම්මා පුතුට කීවා ඉන්පසු පුතා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා පින්වතුනි ඒවා ගැන හිතේ සතුටක් නම් නෑමයි අම්මව රකින්න එක මට ඇති සැනසීමයි මං තනි උනදාට මේ ටික වෙනවාමයි අම්මේ මහන වෙන්නට මම යනවා
තමන්ගේ අදහසට අනුව පුතා අකමැත්ත ප්‍රකාශ කළා. කසාදයක් පුතාට සිද්ධ කරලා දෙනවා. මුලින්ම හරි ලස්සනට ජීවිතේ තිබුණත් ටික දවසක් යද්දී පින්වත්නි සිටියක් මොලින් සාතුටින් මෙන් සුවසේ රැක්කත් නැන්දාව ඇය ආදරමවසේ කල්යක් දිවිමෙසේ සිතුන පාව පැවසේ මුල් තැන ඕනේ වෙයි මල්ලිට ඒ නිවසේ. පින්වතුනි මෙන්න මේ විදිහට ටික දවසක් ගත වෙද්දී ලේලිය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ සමගම අපි අහලා බලමු. තියමින් නිතර සෑම විට නිව සේසෝලි අම්මට බැනලාම උගුරක් ඇත වේලි අසරණ ලෙසට පුතු ළඟදා දුක් පෙලි අම්මයි පුතයි කොටවනවා දැන් ලේලි නැති වෙයි ටිකෙන් ටික නිවසේ සැනසීම නරකම කාල දසාවකි ඇත්තේ බොම මී පිට අපායක් මවමින් මුළුගේම දැන් නම් ගෙදර එක යුද්ධකි හැමදාම. මෙන්න මේ විදිහට හිතා ගන්නවත් බැරි ආකාරයට ගෙදර තිබුණු වටපිටාව වෙනස් කරතු ලේලි අන්තිමට තමන්ගේ සැමියාගේ මූණට මෙන්න මෙහෙම කියනවා පින්වතුනි අයියෝ එපා දී ඇතමා හට දැන්නම් මේ මහගෑණි එළවනවද පුළුවන් නම් හිටියොත් තවත් මේ උන්දා මේ ගෙයිනම් අම්මා පමා ගෙදර යනවා මයි මම නම්. පින්වතුනි පුතාට මේ වෙලාවේ කරන්න මොනවද කියලා හිතා ගන්නවත් බැරි වුණා. එයා නිදහස් තැනකට ගිහිල්ලා කල්පනා කරලා අන්තිමට තීරණයක් අරගෙන ගෙදර ඇවිත් බිරිඳ ළඟට එකගෙන කතා කරලා
ඊටමත් ආදරයෙන් මෙන්න මෙහෙම කියනවා. ඔබ මෙහි ගෙනාවේ මේ මගේ වහනම් අම්මට මේ ගෙදර කෙරුමට බෑතානම් ඇය හා ඉන්න මේ ගෙයි ඔබ හට බෑනම් සුඳුරියේ ඔබ ගෙදර යනු මැන දැන් එනම් ඒ වෙලාවේ බිරිඳක් තම සැමියාට පින්තුනි මෙන්න මෙහෙම කියනවා. ආවත් මොන තරම් කරදර ගලාගෙන ඒවා මගේ ඉතින් ඈතට හලාගෙන වැඳලා පුදුන් හවසට මල් නෙලාගෙන ඉන්නම් ඔබේ අම්මව රැක බලාගෙන එක දිගට පින්වතුනි ගෙදරට ආ ප්‍රශ්න ටිකෙන් ටික අවසන් වූ පසු පුතාට පහවදාම බුදුන් පැහැ දකින්න කියලා ගියා. වෙනත හැමදාම පන්සලට එන මේ තරුණ දරුවා ටික දවසක් ආවේ නැත්තේ මොකද කියලා බුදු පියාණන් වහන්සේ මොහුගෙන් විමසනවා. ඒ වෙලාවේ තරුණයා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. නැති වී ගිහින් මගේ අම්මගේ සිනාවම බින්දා ගෙදර ඉහළට වේදනාව බිරිඳගේ කපටිකම් එතනට ගෙනාවම හිමියනි ඇගෙන් යන්තම්බේ රුණාමම පින්වතුනි අන්න ඒ අවස්ථාවේදී අපේ සම්බුදු පියාණන් වහන්සේ ඔහුට අතීත කතාව මෙන්න මේ විදිහට විස්තර කරලා දෙනවා. අසන්න දෙසවන් යොමාගෙන අම්මා පෙරදී බින්දේ දනාය මේ ගැන මෙතනදී මෙත් මම කිය මනාය බිරිඳගේ වචනේ හැඩ කළදා දිනාය ඉස්සර නම් ඇයට ඔබ රැවටුනාය අම්මට තියෙන හින්දා මගේ හිතේ
පින්තුනි මගේ බුදු පියාණන් වහන්සේ ඊට අදාළ අතීත කතා වස්තුව දේශනා කරනවා මෙන්න මේ විදිහට මිනිසුන් අතර ජීවිත ගාම නෙහි සෝබනා සාමය සෙනෙහි ගැන නිරතුරු වම ලැබෙනා සොබාදාම උවැතු ලෙත එබෙනා බරණැස් පුරේ සුන්දර නිවන සම්තිබුනා පුතුහට වීවා යට අම්මාගේ ප්‍රසාදයක් ලැබුණත් ඒක වෙයි පුතුහට විෂාදයක් අවසානයේ සුන්දර දාසාදියක් වෙයි මේ ගෙදර හරි ඉහළින් කාසාදයක් අම්මටත් හරි සතුටුයි මේ විවාහය පුතුට කරලා දුන්න ගැන හරි සතුටින් මේ දෙදෙනා ජීවත් වෙනවා කොහොම වුණත් පුතා තාමත් අම්මට හොඳින් අප උපස්ථාන කරන අතරේ මෙන්න මේ විදිහට සිදුවීම් මාලාවක් සිද්ධ වෙනවා පින්වතුනි අසන්න දේශවන් යොමාගෙන හිතායිලින් වෙනස් කරලා ලේලි කෙනෙකුගේ මිල පවා තමන්ගේ සැමියාගේ හොඳ හිත දිනා ගන්නට සලසවා හිතේ හැටියට හොඳට උයලා කිරට මිරිසට තෙල කවා සැමියාට තෙල උනන්දුවකින් ඔහුගේ අම්මට සැලකුවා ඉතා හොඳ පිරිදකිගෙනාවේ අපේ ජීවිතයට ජයයි මමත් දැන් ඉඳලා ඉතින් නම් කරන්නට ඕනේ මෙයයි කොහේ ගියමුත් උවමනාවෙන් විශේෂම ඒ වාසොයයි රසම රසදේ අරන් ආවම විරිදගේ සුරා වේතියයි සැමියාගේ මේ සැලසීම ගැන ඇගේ සිතකට යා කෙරේ
හිතන්නේ නෑ හිත ගොසින් ඇත මා කෙරේ දැන් මෙයා මටත් වැඩියෙන් මටයි හොඳටම ආදරේ පින්වතුනි මෙහෙම හිතපු බිරිඳ එදා ඉඳන් හැසිරුනේ මෙන්න මේ විදිහටයි දුටුව විතාත් අම්මා දේශ හැම මොහොතේම ඔරවා ඉල්ලන් ඇත මුහුණ ඇගේ හැදුනාසේ පරවා නිවසේ ආදිපති වෙන්නට ඇති අදහස හරවා මේ ආසරණ අම්මාට විරුද්ධකම් කෙරුවා පෙරළෙන කොට වද වෙද්දී උන්දා හැම අතටත් පුදුම පීඩනක් දුන්නේ සැමියාගේ හිතටත් නොසිතූ ලෙස කඳුළු දිදී සැමියාගේ නෙතටත් තම අම්මව එපා කළා අන්තිමේදී පොතෝටත් පින්වතුනි එක දවසක් පිරිත තම සැමියා ළඟින් ගිහින් මෙන්න මෙහෙම දෙයක් කියනවා කරුමය කීමේ නම් එපාවි ඉන්නවා මානම් කරදර උනානම් අපට වද දෙනවා මෙයා දැනුනේ මට මේ ගැන ඉවසගත්තා හිතේ දාගෙන බය නැතුව ඉනෝ මැන මම් බලා ගන්නම් එයා ගැන පින්වතුනි බිරිඳගේ වචනයට රැවටුණු මේ පුතා එදා අම්මව පාරට ඇදලා දැම්මහම පාරට වැටුණු අම්මා අඬ අඬා පාර දිගේ ඇවිදගෙන යන මේ අහිංසක අම්මා මෙන්න මෙහෙම කල්පනා කරනවා අපවන දුක් බිඳගතේ සොයලා රුපියල් සතේ නුඹ ගැනමයි මං හිතුවේ මගේ රක්ත රන් පොතේ මගේ රක්ත රන් පොතේ වේදනාව කින්හිතේ ඉරේන වකඳු ලැලි නෙතේ ඇයි අම්මට මෙහෙම කළේ
කියපන් මගේ සුදු පොතේ කියපන් මගේ සුදු පොතේ මෙහෙම කලක් නුඹ පුතේ මං කිසිතර හක් නැතේ මොනවා වුණත් උඹ නදෙන්න සතුටින් නිද පන් පුතේ මොනවා වුණත් උඹ නදෙන්න සතුටින් නිද පන් පුතේ පින්වතුනි එහෙම තනිවුණා අසරණ වුණු මෙයා වැඩකාරකම් කරමින් දුකසේ තනියම ජීවත් වෙනවා. මෙන්න මෙහෙම කාලයකදී ඒ දෙපළට දරු පැටියෙක් ලැබිලා අම්මා ගෙදරින් ගිය නිසා තමයි අපට හරි ගියේ කියලා මේ දෙපළ හිතන්න පටන් ගන්නවා. මේ කතාව ආරම්භය වුණ දුකට අම්මා ඇස්වල කඳුළු පුරවගෙන මෙන්න මේ විදිහට කල්පනා කරන්න පටන් ගත්තා. අනේ පොදට සැලකුවා මං නොකර ඇයට සොලී ඒත් මාටම මෙහෙම කළා ගෙදරට ආලේලි කිමද මෙහෙම උනේ හිතට දුකම දැනේ කිමද මෙහෙම උනේ හිතට දුකම දැනේ මං ඉන්නා කාලයේදී වෙලා නොබට සේනේ මගේ මෝසල කම නිසාද දරුවන් නැති උනේ ධර්මය පිළිවෙත මට සැකයක් නැත ධර්මය පිළිවෙත මට සැකයක් නැත පින්වතුනි කච්චානි අම්මා අවශ්‍ය දේවල් හොයාගෙන අමු සොහනකට ගිහින් තෙත කොණ්ඩය කඩා දාගෙන මිනි ඔලු තුනක් ඒ වගේම මුට්ටියක් තියලා මල බතක් හදන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී පුදුම සහගත සිද්ධියක් මෙන්න මේ විදිහට සිත වෙනවා පින්වත්නි. අපේ බෝසත් සක්‍ර දෙවිඳුන් තුසිත පුරෙන් වැඩුණා එදා කක්ෂා නියගේ සින්දිය පිනැති මනසේ
වෙන්න හනිකට අමෝසොහොන වෙත පැමිණුණා. පිඟුතුණියදා සක්‍ර දේවේන්ද්‍රයා බහු වේශයක් මවාගෙන විත් කච්චානි නම් මේ මෞතුමියගෙන් මේ සෝණිය කුමක් කරන්නේ දැයි විමසූ විට ධර්මය මැරිලා ඒ ධර්මය වෙනුවෙන් මම මලපතක් උයනවා යනුවෙන් ඇය ඊට පිළිතුරු ලබා දෙනවා පින්වත්නි. ඉන්පසු බහුවේස් ගත්නි සක්‍ර දෙවිඳුන් සිදු සියලු තොරතුරු විමසාගෙන අන්තිමේදී සක්‍ර දේවේන්ද්‍රයා නියම වේශයට පැමිණ කඩුවක් අතට අරගෙන මෙන්න මේම තෝරනාඩු කරනවා අසන්න දෙසවන් යොමාගෙන මා ඔබ ළඟින් නිතරම සැරී තරන්නේමි ධර්මය මැරී නැති බව මම කියන්නෙමි. සැකයක් නොවනු මැන පිළිතුරු තනන්නෙමි. ඇය සහ දරුවා දෙන්නම මරන්නෙමි. පින්වතුනි සක්‍ර දේවේන්ද්‍රයා එසේ කියනකොට මට මොනවා කළත් එයාලට නම් කිසි දෙයක් කරන්න එපා කියලා මේ අම්මා පවසනවා. අන්න ඒ අවස්ථාවේදී මේ මෞතුමිය පිටක් වෙන්න කියලා බලාපොරොත්තු වෙන සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රාර්ථනාවක් කරා. ඒ ප්‍රාර්ථනාවේ බලයෙන් අර තරුණයා තමන්ගේ අම්මට වුණු අසාධාරණකම් මෙරි පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ දරුවත් වඩාගෙන අම්මා සොයාගෙන දුවගෙන පින්වතුනි මේ තරුණ දරුවා ඒ වගේම බිරිඳ සියලු දෙනාම පැමිණෙනවා. සිදුවන විටදී දේවල්ලේ ආකාරේ ලේලිට සහ පුතුට අම්මා ගැන අම්මා දැක්කාද හැම වාරේ දුවගෙන එනවා මේ දෙන්නම මහා පාරේ ඉන්නට ඉඩ හදා දුන්නත් හරි සැපට ඒ ගැන නොහිතා හිතුවේ අපි මයි නොපීට සලකමි ඔබට ඉහළින් සැපට අම්මේ සමා වෙනවද අම්මේ අපිට අඬ අම්මා
හියා කිසිවක් නොකියා පෙන්නයි හද ගතෙහි දයා ඒ දෙන්නක් සමග යලි ජීවිතය සොයා සිඹ සිඹ මුණුබුරා අම්මත් ගෙදර ගියා සිඹිය සිඹ මුණුබුරා අම්මත් ගෙදර ගියා සවන් යොමු කළ මැනවි ලොවේ දරු පරපුරට ඇසෙන තෙක් මානයක නතර වී එවන් මහා සෙනෙහසක් එවන් රැක පරණයක් දැනෙයි සිරුරේ මලේ වතුර වී දැනෙයි සිරුරේ මලේ වතුර වී මවන් බුදු සමීදුසේ පතමි බුදු පුතේ කුලෙස හදවතින් ජීවිතය නතර වී නිවන් පුර යනු මැනවි උතුම් මව් පියවරුනි සංසාර සාගරෙන් එතර වී සංසාර සාගරෙන් එතර වී පින්තුනි අපි අම්මා තාත්තා වෙනුවෙන් දවසක් වෙන් කළාම අපේ අත්තරන් අම්මයි තාත්තයි අපි වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළා හැම අම්මා කෙනෙක්ම රැජිනා හැම තාත්තා කෙනෙක්ම රජෙක් දවසකට දෙකකට විතරක් නොවේ දවස් 365 දවසකම ගෙදර කුස්සියට විතරක් නෙමෙයි මුළු ලෝකයටම අපි වෙනුවෙන් අසීමාන්තර කැප කරපු හැම අම්මා කෙනෙක්ටම හැම තාත්තා කෙනෙක්ටම මතු දිනක නිවනින් සැනසෙන්න බුදු පුතක ලෙසින් හැම අම්මා කෙනෙක්ටම හැම තාත්තා කෙනෙක්ටම නිවනින් සැනසෙන්න ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි අද දවසේදී සියලු දෙනාම එක රාශී වෙලා මේ නිවසේ කාව්‍යම ධර්ම දේශනාවක් සෝදානම් කරලා ඒ වගේම මේ අවස්ථාවේදී ශ්‍රද්ධා පෙරදරි සිටින් ශ්‍රවණය කරලා ඒ වගේම මීට මාස 3කට ඉහතදී මිය පරලෝයන්ට යෙදුණු ඒ වගේම ආදරණීය පියාණන් ආදරණීය සහෝදරයා ඥාතිවරයා හිතවතාගේ තුන්තොහේ මේ පින්කමට සියලු දෙනාම එකතු පාදා වෙලා ඒ වගේම ඒ විජේසේන මෙකීති උපාසක මහතාගේ භවගාමී ජීවිතය සුගතියට ළඟා කරලීම සඳහා මේ සියලු දෙනාම
එකතු පාදා වෙලා අද දවසේ මේ සන්තාවේ ඉතාම